අදත් අපේ channel එකත් එක්ක එකතු වෙන ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම කැරමල් පුඩින් එකක් ඉතාමත් රසවත්ම සහ හරිම විදියට හදන විදිය තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ විදියට කැරමල් පුඩින් හදලා ඔයාලට පුංචි ව්‍යාපාරයක් වුණත් කරගෙන යන්න පුළුවන්. මම මුලින්ම කැරමල් එක හදාගන්න යන්නේ මම පෑන් එකට සීනි මේස් හැඳි දෙකක් මේ විදිහට එකතු කරගන්නවා. ඒක වෙලාවක් යනකොට සීනි ටික කැරමල් වීගෙන එනවා. මේ වෙලාවේදී වතුර මේස් හැඳි හතරක් එකතු කරලා හොඳට පිය කරගන්න ඕනේ. මේ වගේ පෙනිපදමට ආවහම අපි ලිපින් ඉවත් කරගෙන නිවෙන්න තියාගන්න ඕනේ. මම දැන් පුඩින් එක හදාගන්න මෙතන බිත්තර දෙකක් අරගෙන තියෙනවා. ඒකට මම මේ විදිහට ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. දැන් මම පුරෝප්පු සීනි මේස් හැඳි දෙකක් සහ වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. මේකට ඔයාලගේ රස අනුව සීනි එකතු කරගන්න පුළුවන්. වැනි රසට ඕන නම් තව මේස් හැන්දක් එකතු කරගන්න. දැන් මේක හොඳට බීට් කරගන්න ඕනේ. මම නම් ගෑරොප්පුවක් තමයි යූස් කරන්නේ. ඔයාලට බීටරයක් හරි වික්ස් එකක් හරි තියෙනවා නම් ඒක යූස් කරන්න පුළුවන්. මේ විදිහට හොඳට විනාඩි 5ක් විතර බීට් කරගන්න ඕනේ. මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 350ක් එකතු කරගන්නවා. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට පිටිකිරි උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා පිටිකිරි ගන්නවා නම් වතුර මිලිලීටර 250කට පිටිකිරි මේස් හැඳි 4ක් විතර ගන්න. දැන් මම කිරි ටික මේ විදිහට මික්ස් කරගන්නවා. මම පුඩින් එක මේ වගේ කප්ස් වලට තමයි හදාගන්න යන්නේ. දැන් කලින් හදාගත්ත කැරමල් එක මේ විදිහට එකතු කරගන්න ඕනේ. මේ කප්ස් ඔයාලට කේක් බඩු කඩවල වලින් උනත් ගන්න පුළුවන්. දැන් මේ විදිහට කැරමල් එක හොඳට තවර ගන්න ඕනේ. දැන් මම පුඩින් මිශ්‍රණය කප්ස් වලට මේ විදිහට එකතු කරගන්නවා. මම මේ විදිහට භාජනයකට වතුර ටිකක් දාලා තමයි පුඩින් එක ස්ටීම් කරගන්න යන්නේ. දැන් ස්ටීම් රැක් එක තියලා අපි පුඩින් ටික මේ විදිහට අහුරගමු. ඔයාලට රයිස් කුකර් එකේ උනත් මේ විදිහට ස්ටීම් කරගන්න පුළුවන්. ඔයාලට පුඩින් එක වහගන්න ෆොයිල් කොළ උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම නම් කප් එකේ පියනෙන් තමයි වහගත්තේ. දැන් මේක විනාඩි 15ක් 20ක් අතර හොඳට ස්ටීම් කරගන්න ඕනේ. මේ තියෙන විනාඩි 20කට විතර පස්සේ පුඩින් ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඇත්තටම පුඩින් එක මේ විදිහට හදාගත්තාම හරිම රසයි. ළඟ එන අවුරුදු කාලෙට නෑදෑයන්ට උනත් මේ විදිහට හදලා දෙන්න පුළුවන්. ඒ වගේම රෙසිපි එක සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. Thank you.